ආයිබෝවන් අද 2026 වර්ෂයේ ජූලි මාස 14 අඟහරුවාදා දවස. අද දවසේ සුබ ලග්න වනවා සිංහ, කන්‍යා සහ තුලා ලග්න. අද දවසේ තරමක් බාධාකාරී ලග්න වන්නේ කටක, මකර සහ වෘශ්චික ලග්න. අද දවසේ විසා, පුවපුටුප, පුනාවස, හත, සුවන, රෙහෙන, අද සා, සියාවස, පුෂ, අනුර, උත්තරපුටුප, අශ්ලීෂ, දෙට, රේවති යන නැකත් වලින් ඔබ ඉපදී තිබෙන කෙනෙක් නම් අද ඔබට ඉතාමත් සුබ සහ බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් වන සාර්ථක වන දවස. අද දවසේ රාහු කාලය වෙනවා සවස් කාලයේ සවස් 3:23 සිට සවස් 4:57 දක්වා කාලය සහ රාත්‍රී එනම් 15 වෙනිදාට එළි වෙන්නට අලුයම 3:09 සිට 4:35 දක්වා. අපි දැන් බලමු අද දවසේ ලග්න පලාපල විස්තරය කෙසේද කියා. ඔබගේ සියලු බලාපොරොත්තු සියල්ල සඵල වන යහපත් දවසක් වේවා. මේෂ ලග්නයේ මේෂ ලග්නයෙන් උපන් ඔබට අදාළව ගත්තිට අද 26 වර්ෂයේ ජූලි මාස 14 අඟහරුවාදා දවස ඔබට සුබදායී දවසක්. විශේෂයෙන් ආර්ථික මුදල් මේ මූල්‍යමය පැත්තට දාලා අරමුණු ඉලක්ක සපුරා ගැනීමට දාලා යම් හේතු කාරණා පවතිනවා. ගෙදර දොර යම් වාසස්ථාන සම්බන්ධයෙන් කාර්ය කාරණාවක් යෙදෙන දවසක්. ඊටමත හැඟීම් බර වන දවසක්. බොහෝ දුරට නම්‍යශීලී වන දවසක්. ගුරු වෘත්තින් උපදේශන ආදී වෘත්තීන්ට දාලා ඒ වෘත්ති අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒවා සඵල කර ගැනීමට සුබ තත්ත්වකුත් පෙන්눔 කරනවා. අනුන්ගේ යැපෙනට වඩා තමන්ගේ ශක්තියෙන් ස්ව ශක්තියෙන් යමක් කරන්නට යද උත්සාහය ඒ උදෙසාවන යම් කැපකිරීම ඉලක්ක අරමුණු කරා ගමන් කිරීම වැනි දේවල් පවතිනවා. යම් නිර්මාණශීලී අදහස් පහළ වෙන දවසක්. විශේෂයෙන් ස්වයං රැකියාවන තමන්ගේ කියා මහන්සියෙන් කරන්නා වූ ඒ රැකී ආරක්ෂා ආදී ඒ දේවල් වලටත් යහපත් දවසක්. හොඳ සංනිවේදන හැකියාවක් පවතින දවසක්. අන් අය සමග කතා බහ කර ප්‍රශ්න ගැටලු යහපත් ආකාරයෙන් විසඳාගත හැකි තත්ත්වයකට අද නිරූපණය වෙනවා. ගෙදර දොර පවුලේ අය සැමටම යහපත් දවසක්. වෘෂභ ලග්නයේ වෘෂභ ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි 14 අඟහරුවාදා වන අද දවස යහපත් දවසක්. විශේෂයෙන් ගුරු වෘත්තීන් උපදේශන වැනි වෘත්තීන්ට අදාළ කටයුතු සිද්ධ කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් අද වැඩිපුර සාර්ථක වීමක් අපේක්ෂා කළ හැකි. එවැනි වූ ඒ දැනුම ලබා දීමට සුබයි. අද දවසේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් වන අවදානම්කාරී ගමන බිමන් ආදී ප්‍රවේශවන්නේ මුදල් මේ මූල්‍යමය කටයුතු සඵල කර ගැනීමට යම් උත්සාහ කිරීමක් අද දවස පුරාම දක්නට ලැබෙනවා. ඒ උදෙසා යම් ගනුදෙනු කතා බස් කිරීම ආදී අපේක්ෂා කළ හැකි. බැංකුවක කටයුත්තක නැත්නම් බැංකුව කරා මුදලක් ලබා ගැනීම ආදී එවැනි කටයුත්තක් ණයක් ඉල්ලීම ආදී ඒ කටයුත්තකට sannivedana කිරීම අද හොඳ දවසක්. මන්ද ඔබට අන් අයගේ අවබෝධය අවධානය දිනාගත හැකි ආකාරයේ sannivedana හැකියාවක් අද දවසේ මතුවන්නට තිබෙනවා. ඉතින් ඒවා කතා බහ කර විසඳා ගන්නට උත්සාහ කරන්න. සෑම කෙනෙක් සමග සුහදශීලීව ගනුදෙනුවක කතා බහ දෙන්න. ඒ සඳහා ඊටමත් යහපත් ඒ හරහා ඔබට දවස සාර්ථක කරගත හැකියි. මිථුන ලග්නයේ මිථුන ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 අද අඟහරුවාදා දවස ඔබට සුබයි. ආර්ථික පැත්තට දාලා යම් කරුණු කාරණා සඵල කර ගැනීමට උත්සාහ කරන දවසක්. සාධාරණව යමක් උපයාසපයා ගැනීමට උත්සාහ කිරීමකුත් අපේක්ෂා කරනවා. ඒවා සඵල කර ගැනීමකට තත්ත්වයක් පවතින නිසා ඒ සාධාරණව හරි විදිහට දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබ අද දවස ඒ සඳහා හොඳයි. යම් උබෝතෝකෝටිකයන් කිහිපයක් පවතිනවා. අන් අයගේ ප්‍රශ්න සවන් දෙන විට ඒවාට හැඟීම් බර වීමක් පෙන්눔 කරනවා. සාමාන්‍ය දුකට අද දවසේ ඔබගේ කඳුළු වැටීම තරමක් වැඩි. රැකී ආරක්ෂා ශේෂ්ත්‍රවලදී යම් සැලසුමකට කටයුතු කිරීමක් අපේක්ෂා කළ හැකි. අද දවසේ රැකී ආරක්ෂා කටයුතු ඉදිරියේ සම්බන්ධයෙන් ඒවා සැලසුම් කිරීමට හොඳයි. ව්‍යාපාර ශේෂ්ත්‍රයේදී යම් උපදේශනාත්මක කටයුත්තක් උදෙසා වන යම් මුදල් වැයවීමක් වේවි. නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් වන උපදේශනයක් විය හැකි. එවැනි දේවල් සම්බන්ධයෙන් අද දවසේ සාකච්ඡාවන් ආදී ඉතාමත් යහපත්. කටක ලග්නයේ කටක ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 වෙනිදා අද දවස අඟහරුවාදා දවසක්. අද දවස ඔබට සුබ දවසක්. බලාපොරොත්තු අරමුණු සාර්ථක කර ගැනීමේ සුබ ලකුණු පෙන්눔 කරනවා. විශේෂයෙන් අද ඔබට යම් නම්‍යශීලීත්වයන් අන් අය කෙරේ දක්වන කරුණාවන්ත තත්ත්වයන් ආදී දේවල් ඊටමත් ඉහළ වශයෙන් නිරූපණය වන දවසක්. උසස් අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට තිබෙනවා. සතුරන් පරාජය කරගෙන සතුරන් සමග සාකච්ඡා කර කතා බහ කර ගැටලු ප්‍රාදා විසඳා ගැනීමට උත්සාහ කිරීමකුත් අද අපේක්ෂා කරන්නට තිබෙනවා. දුර ගමන් විදේශ ගමන් ආදී දේවල් සම්බන්ධයෙන් යම් කතිකාවක් සාකච්ඡාවක් තිබෙනවා නම් ඒවට හොඳයි. විදේශ ගත වීමට අපේක්ෂා කරන අයටත් අද දවස හොඳයි. විශේෂයෙන් රැකී ආරක්ෂා ආදී දේවනත් කා සමග සුවශීලීව කටයුතු කරන මධ්‍යස්ථව කටයුතු කරන දවසක්. සතුරු ආකල්පයක් මනසේ හට ගන්නට තිබෙනවා. සෑම කෙනෙක් සමගම මිත්‍රශීලීව සිටින්න උත්සාහ කරන්න. ඒ උදෙසා වන කරුණු කාරණා බොහොමයක් අද ඔබට පෑදීගෙන එවි.
සිංහ ලග්නයේ සිංහ ලග්නයෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 අද අඟහරුවාදා දවස ඔබට යම්කිසි වියදමක් අද ඒ දිනට වෙනවා. දුර ගමන් දේවල් බහුල වශයෙන් යෙදෙන දවසක්. අලුත් ආර්ථික ඉලක්කයකට අලුත් ආදායම් ලැබීමේ ඉලක්කයකට ගමන් කිරීමට ඔබ විසින් යම් පිමුරුපත් සකස් කිරීමක් අද සිද්ධ වෙවි. ඒ උදෙසා කරන පළමු ආයෝජනයේ පළමු මුදල් යට කිරීම අද දවසේ සිද්ධ කරන්න ඉඩ තිබෙනවා. ඉතින් ගැටලුවක් නැත. උපන් ජන්මපත්‍රයේ බාධාවක් නොමැති නම් ඔබ ඒ තීරණයකට ඊට ප්‍රශ්නයක් නැත. අලංකාරයේ ලස්සන සෝබනකාර දේවල් ආදී සම්බන්ධයෙන් උනන්දු වන දවසක්. ඒ උදෙසා තරමක් විහිදම් පැත්තත් වැඩි වෙනවා. ඉතින් ඒවට ගැටලුවක් නැත. අලුත්ම ආකාරයේ වෙනස් ආකාරයේ යහළු මිත්‍රාදීන් මුණ ගැසීමක් අපේක්ෂා කළ හැකි. එයගෙන් ඔබට යහපත් උපදෙස් ලැබෙන්නත් තිබෙනවා. කොහොම නමුත් අද රැකී ආරක්ෂාවලට හොඳයි. රැකියාවේ වෙනත් ආදායම් මාර්ග යෙදෙනවා සහ විශේෂයෙන් ව්‍යාපාර කරන සිංහ ලග්නයේ ඔබට නම් ඉතාමත් සුබදායි දවසක්. බොහෝ දුරට ඒවැයි ඉලක්ක කරවුණු සඵල කරගත හැකියි. කන්‍යා ලග්නයේ කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 අද අඟහරුවාදා දවස අද දවස ඔබටත් ඉතාමත් සුබදායි දවසක්. සාධනීය කාරණා බොහෝමයක් සිද්ධ වන්නට තිබෙනවා. විශේෂයෙන් යහළු මිත්‍රාදීන් හෝ ඔබට උපදෙස් ලබා දෙන අය, ඔබ වටේ කරකැවෙන අය, ඔබ සම්බන්ධයෙන් ඔබගේ දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන ඒ සෑම කෙනෙකුටම ඔබට ඉතාමත් හොඳ සාධාරණයක් කළ හැකි දවසක්. ඉහළ ස්ථානවල උස ස්ථානවලදී තරමක් ප්‍රවේශම් වන්නේ ඒවා නිසා අනතුරු ආබාධවලට ලක් විය හැකියි. අද දවසේ හොඳ විවාහ යෝජනාවක දවසක්. විවාහ දිවියේදී දෙදෙනා අතර යම් ගැටලු බාධා යම් ඒ මතභේදකාරී දේවල් තිබෙනවා නම් අන්න ඒවත් විසඳා ගැනීමට හොඳම දවසක්. විශේෂයෙන් ඔබගේ ව්‍යාපාර හෝ ආර්ථික ඒ ශක්තිමත් කර ගැනීමට දාලා යම් අලුත් දැනුමක් අලුත් අවබෝධයක් අද දවසේ ඔබට යෙදෙන්න තිබෙනවා. ඒවටත් හොඳයි. දරුවන්ට හොඳයි. දරුවන්ගේ විවාහ ආදී කටයුතු සඵල වන දවසක්. ඒවා සම්බන්ධව යම් කතිකාවතක් යෙදෙවි. විශේෂයෙන් දරුවන්ගේ විවාහ ආදී ඒ දේවල් සම්බන්ධයෙන් මේ කටයුතු කාරණා අද දවසේ යොදවා ගන්නතර ගැටලුවක් නැත. තුලා ලග්නයේ තුලා ලග්නයෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 අද අඟහරුවාදා දවස අද දවස ඔබට ඉතාමත් සුබයි. ඔබගේ ප්‍රතිරූපයේ ඉතාමත් ඉහළ වශයෙන් යෙදෙන දවසක්. ක්‍රියාත්මක වන දවසක්. ඔබට හොඳ ප්‍රසිද්ධියක් ලැබෙන දවසක්. බහුතරයක් බාහිර අය ඔබ සම්බන්ධයෙන් ඔබ ගැන අවධානයෙන් ඉන්න දවසක්. විශේෂයෙන් රැකී ආරක්ෂා ක්ෂේත්‍රවලදී ඔබට අන් අයගේ අවධානය ඉතාමත් ඉහළ වශයෙන් ලැබෙන්නට තිබෙනවා. දැනුම සොයායම් ආදී ඒ කාරණාවලටත් හොඳයි. ඔබගේ අදහස් වලට සමාජය අටහත් පහත් වන ගතියක් පෙන්눔 කරනවා. ඒත් ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තරමක් ප්‍රවේශම්කාරී වන්න. ඔබගේ ප්‍රසිද්ධිය කීර්තිය උසා ගන්නා වූ සමහර තීරණ ඔබටම අපිට නරක පැත්තට කැරකෙන්න ඉඩ තිබෙනවා. හැබැයි ඔබගේ தත්ත්වය ඔබ ක්වොලිටි නැත්නම් ගුණාත්මක தත්ත්වය ඔබ නිරූපණය කරන චරිතයක් නම් ඒ ගුණාත්මක බවට අද සුබයි. හැබැයි ගුණාත්මක නොවන පැත්තෙන් ඔබට කිසිම දියුණුවක් අද උදා කරගත නොහැකි. එවැනි ගුණාත්මක தත්ත්වය වර්ධනය කරගන්න ආගමික කටයුතු, ආධ්‍යාත්මික කටයුතු ආදී ඒ දේවල් දියුණු පමුණු කර ගැනීමට අද දවසේ ඉතාමත්ම හොඳයි. වෘශ්චික ලග්නයේ වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 අද අඟහරුවාදා දවස අද ඔබ තරම ප්‍රවේශම් යුත් දවසක්. විශේෂයෙන් අනතුරු ආබාධ ආදී සහ අවදානම්කාරී ගමන් ආදී ප්‍රවේශම් යුතුයි. අද දවසේ කුමක් හෝ හේතුවක් නිසා යම් ආගමික කටයුත්තක්, ආධ්‍යාත්මික කටයුත්තක් යෙදෙන්නට තිබෙනවා. නැත්නම් පූජ්‍ය පක්ෂයේ අය සමග යම් ගනුදෙනුවක්, කතා බහක් යෙදේවි. සමහර විට ඔබට අද පන්සලෙන් දුරකථන ඇමතුමක් පැමිණෙන්න ඉඩ තිබෙනවා. දානයක්, මානයක් වැනි දෙයක් සම්බන්ධයෙන් ඔබගේ අවශ්‍යතාවයේ ඒ විහාරස්ථානයකට හෝ පූජනීය ස්ථානයකට අවශ්‍ය වෙනවා. එවැනි දෙයක් උදෙසා සූදානමක් ඇති කරගන්න. ඒවට එවැනි පණිවිඩයක් ආවත් හොඳයි. කොහොම නමුත් අද අවදානම්කාරී ගමන්වලදී ප්‍රවේශම් වන්න යම් බියක්, චකිතයක්, සැකයක් වැනි දේවල් හට ගන්නා දවසක්. හැබැයි ඔබට අදෘශ්‍යමාන දේවල් වල ආශිර්වාදය ලැබෙන ගතියකුත් අද පෙන්눔 කරනවා. එබැවින් ඔබ අදෘශ්‍යමාන දේවල් සම්බන්ධයෙන් ගණනුල් කරන කෙනෙක් නම් ඔබට ඉතාමත් සාර්ථකත්වයක් දෙවියන් දුන්නාමෙන් හදිසි ලාභ වෙන දේවල් ලැබෙන්නත් හේතු කාරණා දෙවි. ඒ ගැන සැලකිලිමත් වන්න. ධනු ලග්නයේ ධනු ලග්නයෙන් උපන්න ඔබට අද 2026 වර්ෂයේ ජූලි මාස 14 අඟහරුවාදා දවස ඔබ තරමක් ප්‍රවේශම්කාරී යුතු දවසක්. අනතුරු ආබාධ, සෞඛ්‍ය සම්බන්ධ යම් ගැටලු හට ගන්න ඉඩ තිබෙනවා. විශේෂයෙන් යම් අක්මාව, තෙල්, කොලෙස්ටරෝල් ආදී ඒ රෝග පවතිනවා නම් සහ හෘද සම්බන්ධ ආබාධ පවතිනවා නම් ඒ ගැන අද දවසේ ඔබ සැලකිලිමත් විය යුතුයි. අද දවසේ හවුල්කාරීත්වයන් සම්බන්ධයෙන් ඉතාමත් ඉහළ වශයෙන් කරුණාකාරී දෙන දවසක්. අන් අය සමග එකතු වී කරන ගනුදෙනු ආදීට හොඳයි. රැකියා ක්ෂේත්‍රය ඉතාමත්ම හොඳයි. ව්‍යාපාරවලදී නම් යම් සතුරු බාධාවක් සහ විශේෂයෙන් ඔබගේ දැනුමක් ඔබ කාගෙන් හෝ දැනුමක් ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න කෙනා වැරදි තොරතුරක් ඔබට ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ බැවින් අද අන් අයගේ දැනුම ලබා ගැනීම වලදී ප්‍රවේශම් වන්න. හැබැයි ඔබට සාමාන්‍යයෙන් ඔබගේ දැනුම ලබා දීම සහ සංවේදනය කිරීම, අන් අය සමග එකතු වීම, මුහු වීම ආදී ඒ දේවල්ට හොඳයි. විවාහදී ප්‍රේම සම්බන්ධ ආදීට දාලා යම් හේතුකාරී දෙන දවසක්. ඒවට හොඳයි. රැකී ආරක්ෂාවල දියුණුවක් පවතිනවා. හැබැයි උපදේශනයන් වලදී ගන්නා උපදේශන වලදී ප්‍රවේශම් වන්න.
මකර ලග්නය. මකර ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 දා අඟහරුවාදා දවස ඔබ තරමක් සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ගැන සැලකිලිමත් යුතුයි. ඒ වගේදී ඔබට තරමක් පාදා ඉල්ලවන්නට තිබෙනවා. හැබැයි ඔබට රැකී ආරක්ෂාවට නම් ඉතාමත්ම හොඳයි. ඉතාමත් ගුණාත්මක භාවයෙන් යුතුව ඔබට රැකියාව සිද්ධ කරගත හැකි සහ ඔබ සම්බන්ධයෙන් සමාජ අවධානයක්, රැකියා ස්ථානීය අවධානයක් දිනා ගන්න දවසක්, අවධානයක් ලැබෙන දවසක්. ධනහිසේ ආබාධයක් ගැන සැලකිලිමත් වන්න. කකුල් අමාරුවක් ධනහිස සම්බන්ධයෙන් පීඩාකාරී බවක් හට ගන්න ඉඩ තිබෙනවා. දරුවන්ට සුළු වශයෙන් ලෙඩ වීම, අසනීප වීම සිද්ධ විය හැකියි. අද තරමක ඔබ යම් අන්නේ සමග යම් අමනාපකම් ඇත්තහැර මනාපකම් ඇති කර ගන්නව දවසක් කරනවා. හවුල් කටයුතු ශක්තිමත් වෙන දවසක්. විශේෂයෙන් විවාහාදී සම්බන්ධයෙන් කාරණාවලට හොඳයි. රැකී ආරක්ෂා ව්‍යාපාරයේ සියල්ලටම යහපත් දවසක්. හැබැයි ඔබ තරමක් ඔබගේ සෞඛ්‍ය ගැන, ඔබගේ අභ්‍යන්තරික ලෙඩ රෝග, නිදන්ගත රෝග ආදී ඒ දේවල් ගැන තරමක් සැලකිලිමත් වන්න. ඒවා යම් හදිසි මතුවීමක් වැනි දෙයක කාරණා පෙන්눔 කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 වද අඟහරුවාදා දවස. අද දවස ඔබට යහපත් දවසක්. බොහෝ දුරට යම් සැලසුමකට කටයුතු කාරණා සිද්ධ කිරීමට අපේක්ෂාවක් තිබෙනවා. මේ සැලසුම් සාර්ථක වීමක් තිබෙනවා. අද රාත්‍රී කාලයේ ඔබ බොහෝ ප්‍රවේශම් යුතුයි. බලාපොරොත්තු නොවුණු යම් අනපේක්ෂිත ලෙඩ අසනීප යම් බාධාකාරී යම් ක්‍රියාමාර්ගයක් බාධාකාරී යම් කටයුත්තක් අද සවස රාත්‍රී 7න් 8න් පමණ පසු කාලවකවානු සිද්ධ විය හැකි. බේත් හේත් කාලට වේලාවට ලබා ගන්න. ඖෂධ වැනි දේවල් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. රැකියාව ආදී ඉතාමත් හොඳයි. මධ්‍යස්ථව සහ මිත්‍රශීලීව කටයුතු සිද්ධ කරන දවසක්. දරුවන් දරුපල ආදී සම්බන්ධයෙන් කතිකාවත් යෙදෙන දරුපල සම්බන්ධයෙන් යම් ඌමනාවකින් කටයුතු යෙදෙන දවසක්. ඒවට ඉතාමත් හොඳයි. ව්‍යාපාර නිශේෂණයටත් යහපත් දවසක්. රැකියා ශේෂ්ත්‍රයේදී නම් ඔබගේ උනන්දුව තරමක් රැකියාවට දක්වන උනන්දුව අඩු වන්නට තිබෙනවා. අනිකුත් ශේෂ්ත්‍රයන් සහ සැලසුම් කරන කටයුතු වලට ඉදිරි සම්බන්ධයෙන් ඒ කරන සැලසුම් ආදී ඉතාමත් සුබයි. මීන ලග්නය. මීන ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 14 දවස අඟහරුවාදා දවස. අද දවස ඔබට සුබදායී දවසක්. විශේෂයෙන් ඔබ හැඟීම් බර වන දවසක්. අන් අයගේ දුකට පිහිටවන්න උත්සාහ කරන ගතියක් පෙන්වු කරනවා. ඔබගේ ඥාති හිත මිත්‍රාදීන් සමග සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කිරීමක් අද දවසේ පවතිනවා. ඈත් වුණු අය ලං කර ගැනීමට යම් උත්සාහයක් ගන්නව දවසක්. වික්‍රමාන්විතව තමන්ගේ කටයුතු, තමන්ගේ ව්‍යාපාර හෝ තමන්ගේ ඉපයීම් මාර්ග සඵල කර ගන්නා දවසක්. අද ඔබ යමක් සැලසුම් කරනවා නම් එය බොහෝ දුරට දීර්ඝකාලීන සැලසුමක් වේවි. ඒ ඉෂ්ට කර ගැනීමට හැකි තත්ත්වයක් උදා වේවි. දරුවන්ට දරුපල වලට හොඳයි. දරුපල සම්බන්ධයෙන් අද පියවරක් තබා ගැනීමට ඉතාමත් යහපත් දවසක්. විශේෂයෙන් අධ්‍යාපන, ප්‍රාථමික අධ්‍යාපන ආදී ඒ අලුත් දැනුමක් ලබා ගැනීම අධ්‍යාපන කටයුතු ආදී ඉතාමත් හොඳයි. මීන ලග්නේ විශේෂයෙන් දරුවන් උදෙසා වනේ අධ්‍යාපන කටයුතු ආදී ඒ දේවල් වලට යොමු කරන්න. ඒවයින් සාර්ථකත්වයක් අත්පත් කරගත හැකි. මතක හිටින දැනෙන අධ්‍යාපනයක් ලැබෙන දවසක්. සමස්තකදී සුබයි. ජ්‍යොතිෂ දැනුම සොයන ඔබ එකතු වන්න www.jyotishapanthi.com වෙබ් පිටුව වෙත.